මොනවද ඔබ සතරෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් හරියට මම අද කතා කරන බව වෙන කොහොමද mouse point එක වෙනස් කරන්නේ කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ පේනද මගේ mouse point එක පාට මාරු වෙනවා. ඉතින් අන්න මේ වගේ වට කැමති mouse point එකක් දාගන්න පුළුවන්. ඉතින් අපි පැටි කතරන දෙනවා වීඩියෝ එකට. From the 9-1, switch that over, that's the young blonde. I was at the West Coast, now I'm in the East Coast. Shawty wanna fall 'cause I cashed. පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක. ඒක ඔයගොල්ලෝ ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න මෙතන ඕනම එකක් සර්ච් කරගන්න. මම මෙතන නිකන් සර්ච් කරනම් ගේමින් කියලා. ගේමින් කියලා සර්ච් කරාම ගේමින් වලට අදාළ ඔක්කොම mouse එනවා මෙතන. ඉතින් අතන මෙතන ලස්සන mouse තියෙනවා. pointers. ඔයගොල්ලෝ බලන්න මේ මෙතනින් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවනේ මම මෙතනින් දැන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් යාළුවා මෙන්න මේ mouse point එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඒකට අදාළ mouse pointers එනවා දැන් මෙතනින් මම දැන් මෙන්න මේ mouse point එක ඩවුන්ලෝඩ් කරනවා. මට ලස්සන කියලා හිතුණා. මෙන්න මේ mouse point එක තමයි ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් කියන බටන් එක පාරක් ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් මේක normal file එකක් විදිහටම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් දැන් මම මේක මෙහෙම ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මම මේක desktop එකට දාගන්නවා. හරි desktop එකට දාගත්තා. ඉතින් මේකේ icon එකක මෙහෙම තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ ෆයිල් එක desktop එකට copy කරගන්න. desktop එකේ තියෙන දේ copy කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න දෙන search bar එකේ mouse කියලා search කරගන්න. mouse settings ඔයගොල්ලෝ බලන්න දෙන setting එකට ගිහිල්ලා ඉතින් mouse එකට යන්න පුළුවන්. ඉතින් එහෙම ඕනේ නැති ඔයගොල්ලන්ට මෙතන මේ search bar එකේ search කරන්න පුළුවන් mouse කියලා. ඉතින් mouse කියලා search කරලා දෙන additional mouse options කියලා. ඉතින් ඒකට යන්න. ඒකට ගියට පස්සේ ඔයගොල්ලෝගේ මෙහෙම පෙන්වන්න නැති වෙයි. සමහරවිට ඔයගොල්ලෝගේ මෙන්න මේ ටික පෙන්නයි. මේකයි buttons කියන එකයි wheel එකයි hardware ඉතින් ඔය ටික පෙන්නයි ඔයගොල්ලෝගේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න දෙන්නේ point කියන එකට ඇවිල්ලා එතනින් විතර දෙනවා browse කියන එකක්. ඉතින් මේ browse කියන එකට යන්න. browse කියන එකට ගියාට පස්සේ මම මෙතන download කරලා දෙන මේ ඒක තමයි විතර පෙන්නන්නේ. මම මෙතන desktop එකට තමයි save කරගත්තේ. desktop එකේ මෙන්න හරි මේ desktop එකට මම save කරගත්ත මේ copy කරගත්ත ෆයිල් එක තමයි මේ තියෙන්නේ. මම මේකේ පරම ක්ලික් එකක් දාන්න open වෙනවා. open වෙනකොට මෙන්න මෙතන normal state කියන දන්න ඒක වඩනවා. ඉතින් පැටර්න් පස්සේ ඔයගොල්ලෝ කරන්න දෙන්නේ මේ apply ඕකේ කියන එක බලන්න ක්ලික් කරන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් බලනවා මගේ mouse point එක දැන් වැටලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ වගේ ඔයගොල්ලෝ mouse point එක වෙනස් කරන්න. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් මේ වීඩියෝ එක කට්ටියට share කරලා subscribe කරන්න ඉගෙන ගන්න. Thank you.